මේ මහා භද්‍රකාලී දේවාලයට ඒ වගේම මදුමෑණියන් අද දවසේ නිසිද්ධ කරන විශේෂ කර්තව්‍යයට ඒ වගේම පැමිණ සිටින සියලු දෙනාටම ආශිර්වාද කරමින් අපි පරිත්‍රාණ ධර්මය මිනිත්තු කිහිපයක් දේශනා කරනවා. ඒ පරිත්‍රාණ ධර්ම දේශනාවේ බලයෙන් ඔබ සැමට ආරක්ෂාව රැකවරණය නිරෝගී සැප චිරජීවනයේ ලැබේවා. කරන කියන කටයුතු සඵල වේවා. හිතන පතන දේවල් ඉෂ්ට සිද්ධ වේවා. මෙම මහා භද්‍රකාලී දේවාලය දින දින දියුණු වෙලා මහජනතාවට සේවය කරන්නට පුළුවන් ස්ථානයක් බවට පත් වීමටත් ඒ වගේම මදුමෑණියන්ටත් අපි ආශිර්වාද කරමින් මෙම පරිත්‍රාණ ධර්මය දේශනා කරනවා. සියලු දෙනාම දැනගෙන පිරිත් ධර්මය ශ්‍රවණය කරන්නට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
අපි නිවතුරේ වදිනානායක හමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි අපේ මధుමෑණියන් ප්‍රමුඛ මෙම ස්ථානයට අද දවසේ පැමිණි කාරුණික පින්වතුනි මෙම අවස්ථාවට පැමිණෙන්නට කියලා මට ආරාධනය කරපු අවස්ථාවේ මම ඒ වෙනුවටත් එක්ක ඊයේ උදේ තමයි ලංකාවට පැමුණේ. ඉතින් මෙම අවස්ථාවේ දෙන්න තියෙන අද රාත්‍රියේ නිසා මේ අවස්ථාව අවසන් කරලා අපි මොනරාගල සියඹලාන්දුව දක්වා පිටත් වෙන්නටයි සූදානම් සිටින්නේ. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම මහා භද්‍රකාලී දේවාලයේ කටයුතු වලට මට සහභාගී වෙන්නට අවකාශ ලැබුණා. ඉතින් මේ ස්ථානයට අවශ්‍ය ඒ බුදු පිළිම වහන්සේ වගේම අනිකුත් යම් අවශ්‍යතාවයක් තිබුණා නම් ඒ සියලු දේවල් වෙනුවෙන් අපි අපේ සහයෝගය ලබා දුන්නා. බොහෝ දෙනාට කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ ස්ථානයෙන් යම් කිසි සේවයක් සැලසෙනවා කියන එක අපි දුටුව නිසා ඉතින් අපේ මధుමෑණියන් වහන්සේ ඉතාමත්ම ඕනෑකමින් මේ ස්ථානය පවත්වාගෙන යනවා. ඉතින් ඒ ස්ථානයේ වැඩ කටයුතු වලට අපේ ඔස්මන් පීරිස් මහත්මයා ඒ වගේම අනිකුත් සියලු දෙනා පුදුම සහයෝගයක් දීලා කටයුතු කරනවා. ඒ සියලු දේවල් වල යම් කිසි ශක්තියක් ගැබ් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ස්ථානය මේ විදියට අද දියුණු තත්ත්වයට පැමිණලා තිබෙන්නේ. විශේෂයෙන් සත්ව කරුණාව ප්‍රමුඛත්වයේ තබාගෙන හැම දෙයකින්ම සේවයක් වන ආකාරයට මේ ස්ථානය පවත්වාගෙන යනවා. මధුමෑණියන් ගැන වචනයක් කියනවා නම් එතුමිය බුදුදහම ගැන පුදුම දැනුමක් තිබෙන ඒ වගේම එතුමියගේ විවිධ අවස්ථාවල ඉදිරිපත් කරපු ඒ අදහස් අන්තර්ජාලය හරහා අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම අපි සමග මෙතුමිය විවිධ අවස්ථාවලදී අන්තර්ජාලයේ දමන්නට සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡාවලදී අපට බෙහෙවින්ම තේරුම් ගියා එතුමිය තුළ තිබෙන ධර්මයේ පිළිබඳ දැනුම ඒ වගේම Taman යම් කිසි වැඩක් පටන් ගත්තම ඒක නිසි ආකාරයෙන් සිද්ධ කරන්න තිබෙන කැපවීම. ඉතින් මේ කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද දවසේ මේ සියලු දෙයක්ම මේ විදියට සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් Tamanට ඒ කටයුතු කරන්නට තුන්රුවන්ගේ ආශිර්වාදය විශේෂයෙන්ම දෙවියන්ගේ රැකවරණය ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය ප්‍රාතිහාර්ය තුලින් ලැබෙන ඒ ආශිර්වාදය අපි ඉතාමත් අගයකට සලකන වගේම එතුමියට මේ කටයුතු සිද්ධ කරන්නට බුදුදහම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ඒ වගේම මහා භද්‍රකාලී දෙවඟනගේ ආශිර්වාදයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට නිරෝගී සැප චිරජීවනය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. දේවාන් සරණයි. සාදු මයික් එක අන්දය අවසරයි ගෞරවනීය අපේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරිවාහන නායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය දෙපානමද අවසරය ලැබෙනවා වචනයක් කියන්න. ඉතින් මගේ ආදරණීය දරුවනේ මගේ ආරාධනාව පිළිගෙන ආපෝ හැමදෙයකම මේ දේවල් ටිකක් අහගෙන ඉන්න පොතේ හොඳින් ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ තත්ත්වයට දේව මන්දිරයේ හැදෙනකොට ප්‍රථමයෙන්ම මට ආශිර්වාද කරපු අපේ නායක ස්වාමීන් වහන්සේ තමයි මේ වැඩේ ඉන්නේ. බුද්ධ මන්දිරයේ හදනකොට මුල්ගල තැබුවේ අපේ නායක ස්වාමීන් වහන්සේමයි. බුද්ධ ප්‍රතිමාව වඩම්මවන්න මුදල් වියදම් කරලා ඒ හැමදේම බුද්ධ ප්‍රතිමාව පවා මට ගන්න ඕන තැන් ලබා දුන්නේ සියල්ල අපේ නායක ස්වාමීන් වහන්සේමයි. භද්‍රකාලී අම්මගේ ආශිර්වාදය ලැබෙනවා කියලා දැනගත්ත ගමන් අපි මුලින්ම කිව්වෙත් අපේ නායක ස්වාමීන් වහන්සේටමයි. එතකොට උන්වහන්සේගේ ආශිර්වාදය මත තමයි මේ සියලු ගමන ආරම්භ වුණේ. ඒ විදිහට එනකොට
රාජ්‍ය ඇතුළු ප්‍රධාන දේව මණ්ඩලයේ දේවතාවුන් වහන්සේලා 10 දෙනෙකුගේ දේව පෙරළුව අපි හදලා නිම කරලා තියෙනවා වසර ගණනාවක් වෙහෙස වෙලා. ගොඩාක් දරුවන්ගේ ශක්තියින් අවදි වෙන්න, ගොඩක් දරුවන්ට පිහිට ගන්න, යක්ෂ බලවේගය ඉවත් කරගන්න, මේ මනුෂ්‍ය ජීවිතයේ නිසිඵල වෙලා ගන්න. අන්න ඒ අවස්ථාව අද උදා වුණේ මෙන්න මේ ආපු ගමනේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝ රත්නයේ ආශිර්වාදයක් එක්කයි. ඒ නිසායි අද මේ විශේෂ අවස්ථාවේ අපේ නායක ස්වාමීන් වහන්සේටම අපි ආරාධනා කරේ තිරරෙදි විවර කරලා දේව ප්‍රතිමා නිරාවරණය කරන්න, දහසකගේ දුක නසන්න මේ ස්ථානය නරලොවට ප්‍රදානය කරන්නයි මේ සූදානම් වෙන්නේ පුතේ. එතකොට හැම දරුවෙක්ම අපේ නායක ස්වාමීන් වහන්සේටත් වැඩ සිටින සියලු මහා සංඝරත්නයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අදිස්ථාන කරනවා. යන්නා වූ පාරමී ගමන බල දිදුලන්න ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරමු දරුවනේ. සාධනාදයක් හොඳයි. අපි සූදානම් වෙමු දේව ප්‍රතිමා නිරාවරණය කරන්න. අද මේ වෙලාව නැති නිසා මම කියන්නේ නෑ පුතේ. නැත්තම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න දේව ප්‍රතිමා නිර්මාණය කරන්න. වෙහෙස වුණු හැම දරුවෙක්ම මේ ප්‍රතිමා නිර්මාණය කරන්න දිවාරය නොබල නිර්මාණය කරපු දරුවෝ වෙහෙස වෙලා, ඒ වගේම මේ ප්‍රතිමා නිර්මාණය කරන්න ආදාන කරපු දරුවෝ ඉන්නවා ලක්ෂ ගණන් වලින් පුතේ. මම ප්‍රධානව එක්කෙනෙක් දෙන්නෙක් මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කරනවා. ඇමරිකාවේ මේ වෙනකොට වාසය කරන ප්‍රධානම දරුවෙක්, භක්තිවන්ත දරුවෙක්, ශිව දෙවියන්ට කාලියම්මට දේව ප්‍රතිමා නිර්මාණය කරන්න මම අදහස තියෙනවා කියනකොට මේ කොවිල ඉදි කරලත් නැහැ, පොඩිය දෙන්නේ. එතකොට ඒ දරුවා ලක්ෂ 25ක් පමණ මට ආධාර කරලා තියෙනවා දේව ප්‍රතිමා වලට. සැරේ ලක්ෂ 6 ගානේ ඔය වගේ 4 සැරයකට විතර ලක්ෂ 25ක් විතර ඒ දරුවා ප්‍රදානය කරලා තියෙනවා. ඒ වගේම තව දරුවෙක් ඉන්නවා අනීතා කියලා. ඒ දරුවා ලක්ෂ 7ක් පමණ ප්‍රදානය කරලා තියෙනවා දේව ප්‍රතිමා වලට. ඒ වගේම තිලක් සහ චන්දිමා කියන අද මෙතන නෑ ඒ දරුවෝ. ඒ දරුවෝ දෙන්නත් ලක්ෂ 7ක් පමණ අපිට ආධාර කරලා තියෙනවා දේව ප්‍රතිමා නිර්මාණය කරගන්න. කාලියම්මගේ ගුණ බල නැන තෙද දන්න දරුවෝ ආශිර්වාදය ලබා ගන්න ඒ දරුවගේ දායකත්වයේ උපරිමයෙන්ම දීලා තියෙනවා. ඉතින් මේ විදිහට වසර ගණනාවක් වෙයි දේව ප්‍රතිමා. ඉතින් දේව ප්‍රතිමා නිර්මාණය කරන්න පුතේ මුලින්ම අපි බිල්ඩින් එක හදන්න ඕනේ. ඉතින් මේ වගේ ලොකු වියදම් ගොඩාක් දරමින් මේ දහසකට පිට වෙන්න මේ තැන නිර්මාණය කරේ. මිල බන්ධන ඉවත් කරන්න, යක්ෂ බලවේග බිඳින්න, ඒ වගේම දේව ශක්තිය ඇති දරුවන්ට ඒ ශක්තියෙන් ඉහළට ගන්න. ඒ වගේම අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට මේ ස්ථානයේ ඉදි කරනකොට අඩුපාඩුකම් එල්ලා අහනකොට කිසිම අවස්ථාවක බෑ කියලා නැහැ. ආධාරයක් වශයෙන් හැම මොහොතකම අපිට ලැබලා දුන්නා. බීම් එක දාන්න අඩුයි අපේ හාමුදුරනේ කියනකොට ඒ විදිහට අපිට ආධාර කරපු අවස්ථා අනන්ත තියෙනවා හැම අඩිතාලමකදීම. ඉතින් අද මේ මොහොත උදා වෙලා තියෙනවා අපිට. ඔය දරුවක් වෙනුවෙන් පුතේ මේ ඉදි වෙලා තියෙන්නේ. ඔය දරුවන්ගේ තියෙන ශක්තිය ඉහළට ගන්න. ඉහළටම තමන්ගේ ජීවන මඟ හරියට හදාගෙන වෙන මොනවටවත් නෙමෙයි, මේ ලෞකික ජීවිතයේ සැප සම්පත් වලට නෙමෙයි, තමන්ගේ ආධ්‍යාත්මය අවදි කරගෙන සසර දුකින් එතෙර වෙන්නයි මේ සියල්ල පුතේ. පරමගාමීර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගන්න මාර්ගස්ත වෙන්නයි මේ සියල්ල පුතේ. මොකද දෙවිවරු කියන්නේ ඔයාලට අධ්‍යාත්මය දියුණු කරන්න මඟ පෙන්වනවා මිසක් මේ සසරට මඟ කියන්නේ නැහැ පුතේ. ඒ නිසා සම්්‍රද්දෂ්ටික දේවතාවුන් වහන්සේලා ගැන මේ ආශිර්වාද ලැබෙන්නේ. මගේ මහා භද්‍රකාලී අම්මා කියන්නේ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම යන සතර බුදුරයන් වහන්සේලාගේ සම්බුද්ධ ශාසනය සුරැකෙමින් මේ මහා භද්‍ර කල්පේ පුරාවට භද්‍රකාලී නම් දරාගෙන වැඩ සිටින තෙද බලදී දේව අම්මා. ඒ අම්මගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ. මුළු රාත්‍රියම කිව්වත් ඥානෙම කරන්න බෑ. මගේ බෝසතාණන් වහන්සේ 6 වසක් පුරාවට දුෂ්කර ක්‍රියා